ඔයාගේ වෙබ්සයිට් එකේ ඉමේජස් ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවද? අද මන් කියලා දෙන්නල් ඉන්ටර්සෙක්ෂන් ඔබ්සර්වර් පාවිච්චි කරලා කොහොමද මේක සුපිරි ස්පීඩ් එකට කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් වෙබ් පේජ් එකක තියෙන හැම ඉමේජ් එකක්ම එකපාර ලෝඩ් වෙන්න ගියාම පේජ් එක ස්ලෝ වෙනවා. මේකට තමයි අපි LCP ඉෂුව එකක් කියන්නේ. මේකෙන් ඔයාගේ යූසර්ගේ data වගේම වෙලාවත් අපතේ යනවා. ඉතින් මේකට තියෙන විසඳුම තමයි lazy loading. ඒ කියන්නේ ඉමේජ් එකක් ලෝඩ් වෙන්න ඕනේ. ඔයා ඒ ඉමේජ් එක තියෙන තැනට ස්ක්‍රෝල් කරාම විතරයි. මුලින්ම පොඩි ප්ලේස් හෝල්ඩර් එකක් පෙන්වලා පස්සේ රියල් ඉමේජ් එකට මාරු කරන්න පුළුවන්. මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් බ්‍රවුසර් එකේ තියෙන ඉන්ටර්සෙක්ෂන් ඔබ්සර්වර් API එකෙන්. මේකෙන් පුළුවන් ඉමේජ් එකක් ස්ක්‍රීන් එකට එනකල් බලාගෙන ඉන්න. පරණ ක්‍රම වගේ නෙවෙයි මේක ගොඩාක් efficient. මුලින්ම ඔයාගේ ඉමේජ් එකේ ඔරිජිනල් URL එක data src attribute එකේ දාන්න. ඊට පස්සේ intersection observer එකෙන් ඒ ඉමේජ් එක ස්ක්‍රීන් එකට එනකොටම ඒ URL එක සාමාන්‍ය src එකට මාරු කරන්න. මේ විදියට කරාම ඉමේජ් එක පේන ගන්නකට ලස්සන ෆේඩ් ඉන් ඇනිමේෂන් එකක් එක්කම පෙන්වන්න පුළුවන්. යූසර්ටත් මේක හරිම ස්මූත් විදියට පේන නිසා සයිට් එකේ ක්වොලිටි එකත් වැඩි වෙනවා. ඉතින් මතක තියාගන්න ඉන්ටර්සෙක්ෂන් ඔබ්සර්වර් පාවිච්චි කරලා පේජ් ලෝඩ් ටයිම් එක අඩු කරගන්න පුළුවන්. මේක හොඳ වෙබ් එක්ස්පීරියන්ස් එකකට වගේම SEO වලටත් අනිවාර්ය දෙයක්. මේ වගේ තවත් කෝඩින් ටිප්ස් දැනගන්න මම ෆලෝ කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්කත් ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.